ගුණ වැහෙන මීන වර්ණවත සෝබනා ගෝචර වදන් පවසාවිතෝ සමසිත සුපසන්න කරනා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර මුවිනා සිත්‍යා කරන්න Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර මුවිනා සිත්‍යා කරන්න හෝලි පූජාව ආරම්භ කරමු නේද නායකතුමනි? හැමෝම කියන්න විෂ්ණු දෙවියන්ට ජය වේවා. විෂ්ණු දෙවියන්ට ජය ඇයි ඔයා බය වුණාද ක්‍රිෂ්ණා? හෝලි තියන්නේ අද නෙමෙයි හෙට. ඒ නිසා අද පාට ගන්නෑ. වතුර විතරයි ගන්නේ. ඔයා කලින් බය වුණා නේද ක්‍රිෂ්ණා? නෑ කියන්න නම් එපා. එහෙමද? එහෙනම් බලමුකෝ හෙට කවුද මුලින්ම පාට නාන්නේ කියලා. ඔන්න බලන්නකෝ. ඔයාලා ඔක්කොටම කලින් මම තමයි සුදාමගේ පාට ගන්න. එතකොට මම ක්‍රිෂ්ණට. මට පාට කිව්ව නේද? ඔහොම ඉන්න. අනේ ඉන්න කොහෙද යන්නේ? මේ සෝමි අද කොහමරි සුදාමගේ පාට ගානවමයි. අද ගමේ හැමෝම සතුටින් හෝලි සෙල්ලම් කරනවා. ඔන්න බලන්නක සෝමි මම සුදාමගේ පාට ගාලමයි නවතින්නේ. මම ඉන්නකන් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ. මම කියපු ගමන්ම ඔයාලා දුවන්න. ඔහොම ඉන්න සුදාමා. කොයිද ඉන්නේ සුදාමා? පිටිපස්සේ. අන්න අර පැත්තේ. නෑ නෑ මේ පැත්තේ. අන්න අරෙහි. මොකද ක්‍රිෂ්ණා ඉස්සරහා පස්සේ මේ කියන්නේ ආ? කොහෙද ඉන්නේ සුදාමා? මගේ යාළුවෝ හැම වෙලේම මගේ හදවත ළඟින්මයි ඉන්නේ මාමේ. සෝමේ අයියා මං ඔයත් එක්කත් හෝලි සෙල්ලම් කරන්න එන්නම්කෝ සෝමි මාමේ. හැබැයි ඊට කලින් මට රාධක පාට ගාලා එන්න තියෙනවා. කොහොම ඉන්නවා? නවතිනවා? පාටත් නෑ සෙනුත් නෑ. කොහෙටද එයා පාටත් අරන් යන්නේ? ක්‍රිෂ්ණා. සෙනු ඔයාට මේ මොකද වුනේ? ක්‍රිෂ්ණා කියපු හින්දා මම පාට ටික ආරක්ෂා කරගෙන හිටියා. ඒත් රසම රස කෑමක සුවදක් ඇවිල්ලා මට මවුම් පාලනය කරගන්න බැරි වුණා. ඔන්න එක්කෙනෙක් නම් අහුණා. ක්‍රිෂ්ණවත් අපි කොහොම හරි අල්ලගමු. අපි යමු. අනේ එපා. අයියෝ අපේ පාට. ඒ කියන්නේ පාට සේරම හොරකම් කරලා තියෙන්නේ රාධා. දැන් පාට නැතුව කොහොමද අපි හෝලි සෙල්ලම් කරන්නේ? බය වෙන්න එපා. මේ ක්‍රිෂ්ණා ඉන්නකන් අපිට පාට වලින් කිසිම අඩුවක් වෙන්නේ නෑ. හැමෝගෙම ළඟ තියෙන පාට මෙන්න මේකට දාන්න.
මමද කොමරි මේ සුදාමගේ පාට ගානවාමයි. ඇයි මට විතරම පාට ගහන්න සෝමය අයියේ. අනේ රාජු ඒක තත්පරදීමගේ ගුණේ. ඔහොම ඉන්නවා. අන්න කිරි. ඔයාට මගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ රාදා. අහා ඔන්න බලන්නකෝ ඔයාට අද නම් රාධව හොයාගෙන වෙන්නේ නෑ ක්‍රිෂ්ණා. විශාකා දැන් ඉතින් ඔයා පාට නාන්න ලෑස්ති වෙන්න. සන්න කිරිකිරි. කොහොමද වෙච්ච වැඩේ? කට්ටියම පාට නාගත්තා. ක්‍රිෂ්ණා රාදා නවතින්න එයාව අල්ලගන්න. අනේ එයා පැනගත්තනේ. රාධා ඔයා හෝලි සෙල්ලම් කරන්නේ නැද්ද? සෙල්ලම් කරනවා මාමේ. ක්‍රිෂ්ණව මං අතටම අල්ලගන්නවා. ක්‍රිෂ්ණා මේ බලන්නකු රාධපියෝ පාටවලින් නෑව්වනේ. ඒ උනාට යාළුවනේ රාධක පාට ගාලා දිනන්න මේ මම තමයි. මං ළඟ හොඳ අදහසක් තියෙනවා. හරි අහගන්න. ක්‍රිෂ්ණට ගහන්න ඉන්න පාටත් අපිටම ගාලා ඉවර කරන්න රාධා. ඇයි ක්‍රිෂ්ණ බය වෙලාද? නෑ එයා කැලේට ගියා. ඔයා පාට හොරගම් කරලා හොර කරපු හින්දා එයා ගියේ. ක්‍රිෂ්ණ කිව්වා පාට නැතුව හෝලි සමරලා වැඩක් නෑ කියලා. පාට නැති වුණාට නම් කමක් නෑ. හැබැයි ඉතින් ක්‍රිෂ්ණ නැතුව නම් හෝලි සමරන්න බෑ. ක්‍රිෂ්ණා! 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 අනේ ඔයා කොහෙද? ක්‍රිෂ්ණා! ක්‍රිෂ්ණා! අනේ ක්‍රිෂ්ණා කොහෙද? මං පාට හොරකම් කරා කියලා ඔච්චරටම කේන්ති ගියාද ඔයාට? එතකොට ඔයා හැමදාම කිරි හොරකම් කරන්නේ. ඒක මොකද? ක්‍රිෂ්ණා! ක්‍රිෂ්ණා! කොහෙද මේ ක්‍රිෂ්ණා? ක්‍රිෂ්ණා? ඇයි කතා කරන්නේ නැත්තේ ක්‍රිෂ්ණා? ඉන්න තැනකින් එන්න. ක්‍රිෂ්ණා? ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? මම දන්නවා. ඔයා මෙහෙ ඉන්නවා කියලා. තාම මූණේ නම් පාට ගෑවුනේ නෑ නේද? ඉන්නකො මං ඒකත් කරන්නම්කෝ.
මං ඔයාට හංගපාටයි දෙන්නම්. අනේ එන්නකෝ. ක්‍රිෂ්ණා. ඇත්තමද? ආපහු දෙනවද? ඔව් මං ඇත්තමයි කියන්නේ. හරි අපි යමු. මං ඔයාගේ පාට ආපහු දෙන්නම්. මං ක්‍රිෂ්ණගේ පාට ගත්ත කියලා ක්‍රිෂ්ණ තරහ වෙලා කැලේට යන්න ගියා. මං ඔයාලා හැමෝම වෙනුවෙන් ඒ පාට ආපහු දෙන්න කැමතියි. ඒ කියන්නේ ඔයාගේ වරද ඔයා හරි ගස්සනවද රාද? ක්‍රිෂ්ණා ඔන්න ඔයාගේ පාට ටික ආපහු. ඔන්න තරහ මරා ඉවරයි. අනික ඔයාගේ මූණට පාට ගාලා මන් දෙනවා. ඇයි මේ? ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලන්නකෝ. ක්‍රිෂ්ණ ඔයාට මුලින්ම හෝලි ගාලා තරඟේ දිනුවා. ක්‍රිෂ්ණා ඔයා කොහොමද මෙහෙම දෙයක් කළේ? කේන්ති ගන්න එපා මේ හෝලිනේ රාද. ක්‍රිෂ්ණා මං ආව අතාරින්නේ. අපි අවතරින්නෙත් නෑ.